මගේ නම ගීතිකා. මම ගෙදර තනියම තමයි ඉන්නේ. අවුරුදු 40ක් වෙලත් මම තාම තනියම. මගේ මේ තනිකමින් ඉද්දී මගේ පාළුව මකන්න, මාව සතුටු කරන්න, තනිකම මකන්න කියලා හිටියේ එහා ගෙදර කොල්ලා විතරයි. එයාගේ නම නුවන්. නුවන් හරිම දක්ෂයා. මාත් එක්ක මාරම ෆිට්. මටත් ඉතින් කාත් කවුරුත් නැති නිසා මාත් කොල්ලට මාරම කැමතියි. හැබැයි මේ කැමත්ත නිකම්ම අසල්වැසිකමට එහා ගියපු වචනෙන් කියන්න බැරි බැඳීමක්. මම උදේ පාන්දරම නැගිටලා ජනේලෙන් එළිය බැලුවේ පුරුද්දට වගේ. එහා පෙට්ටේ ගෙදර දොර තාම වහලා. නුවන් තාම නිදි ඇති. මගේ හිතට නිකම් මොකද්ද වගේ. ඇත්තදම මම මේ ගෙදර තනි වෙලා අවුරුදු ගාණක්. අම්මලා තාත්තලා නැති වුණාට පස්සේ මම විවාහයක් ගැන හිතුවේ නැහැ. මගේ තරුණ කාලේ ගෙවිලා ගියේ මහ පුදුම විදිහට. පිරිමි සුවඳක්වත් නොදැනී, පිරිමියෙක්ගේ ස්පර්ශයක්වත් නොලැබී මම නිකම්ම නාකිවිලා යයි කියලා මට හිතුණ වාර අනන්තයි. ඒත් ඒ හැමදේම වෙනසුනේ නුවන් මල්ලි එහා ගෙදරට පදිංචියට ආපි දවසේ ඉඳන්. නුවන්ට වයස අවුරුදු 28ක් විතර ඇති. හරිම හැඩකාර කොල්ලා. ජිම් ගිහින් හැදුව ඇඟක් තියෙන්නේ. එයා නිතරම ඉන්නේ කොට කලිසමකුයි ටී-ෂර්ට් එකකුයි ඇඳගෙන. එයා වැඩ ඇරිලා ඇවිත් හවසට ගෙවල් ඇස්සේ වැඩ කරනකොට දාඩිය දාගෙන ඉන්න විදිහ බලන් ඉන්න මම හරි ආසයි. ඒත් මගේ හිතේ තියෙන මේ හැඟීම් මම කාට කියන්නද? එදා හවසත් මම හිටියේ සාලෙට වෙලා ටීවී එක දාගෙන. හැබැයි මගේ ඇස් තිබ්බ ටීවී එකේ නෙවෙයි ජනේලෙන් පේන නුවන්ගේ ගෙදර දිහා. එයා ගෙදර ඇවිත් දොර ඇරිය විතරයි මම දැක්කා. මම ඉක්මනට මගේ ඇඳුම උඩින් තුනී රොබ් එකක් දාගත්තා. මම දන්නවා මේ වෙලාවට එයා අනිවාර්යයෙන්ම එළියට එනවා කියලා. විනාඩි 10කට පස්සේ මගේ ගේට්ටුවට කවුරු හරි තට්ටු කරනව ඇහුණා. මගේ හිත ගැහෙන්න ගත්තා. මම දන්නවා ඒ කවුද කියලා. ගීතිකක්කේ අක්කේ ඒ නුවන්ගේ කටහඬ. ඒ කටහඬට මගේ ඇඟම හිරිවැටිලා යනවා වගේ දැනුණා. මම දොර අරගෙන එළියට ගියා. එයා ගේට්ටුව ගාව හිටගෙන ඉන්නවා. හවස වැස්සට තෙමිලද මන්දා. එයාගේ ටී-ෂර්ට් එක ඇඟටම එලිලා. නුවන් මල්ලි එන්න ඇතුළට. තෙමිලා නේද? මම ඇහුවා. මගේ ඇස් එයාගේ දිහාට ඉබේම යොමු වුණා. "ඔව් අක්කේ, පොඩි වැඩකට ආවේ. අක්කගේ අර කුස්සියේ බල්බ් එක මාරු කරන්න ඕනේ කිව්වා නේද? මම එකන් ගෙනාවා." නුවන් hina වෙලා කිව්වා. එයා ගේ ඇතුළට එනකොටම මගේ ගේ ඇතුලේ තිබ්බ පාළු මූසල බව නැති වෙලා ගියා වගේ දැනුණා. පිරිමි සුවඳක්. ඔව්, දාඩිය සහ සෙන්ට් මිශ්‍ර වුණු ඒ සුවඳ මගේ නහයට දැනුණම මට අමුතුම ප්‍රාණවත් බවක් ආවා. "අනේ මල්ලි, ඔයාට කරදරයක්ද මන්දා? මම තනියම ඉන්න නිසා මේ වගේ දේවල් කරගන්න කෙනෙක් නෑනේ." මම දුක හිතන ස්වරයෙන් කිව්වා. මම හිතාමත්ම එහෙම කිව්වේ එයාගේ හිතේ මම ගැන අනුකම්පාවක් වගේම මම තනි වෙලා ඉන්න ගැහණුනියක් කියන හැඟීම ඇති කරන්න. "පිස්සුද අක්කේ? මම ඉන්නවනේ ඕන දෙයකට. අක්ක බය නැතු ඉන්න." නුවන් එහෙම කියලා ස්ටූල් එකක් තියලා බල්බ් එක මාරු කරන්න නැග්ගා. එයා බල්බ් එක මාරු කරන දිහා මම බලාගෙන හිටියා. එයාගේ අත්වල නහර ඉලිප්පිලා පේනවා. එයා අත්උස්වනකොට මට හිතුණා ගිහින් එයාව අල්ලන්න. ඒත් මම මගේ හිත පාලනය කරගත්තා. "මල්ලි, ඔයාට තිබහ ඇති නේද? මම ජූස් එකක් හදන්නද?" මම ඇහුවා. "හා, අක්ක හදලා දෙනෝ නම් මොනවද එපා කියන්නේ?" එයා මගේ ඇස් දිහා කිලින්ම බලලා එහෙම කිව්වා. ඒ බැල්ම, ඒක නිකම්ම බැල්මක් නෙවෙයි. එයාගේ ඇස්වලත් මොකක් හරි දිලිසීමක් තිබුණා. මම කුස්සියට ගිහින් ජූස් එක හදන ගමන් කල්පනා කළා. නුවන් ඇයි තාම තනියම? මෙච්චර ලස්සන කොල්ලෙක්ට කෙල්ලෙක් නැද්ද? මම ජූස් එකට අරගෙන සාලට ආවා. එයා වැඩේ ඉවර කරලා දාඩිය පිහදානවා. "වාඩි වෙන්නකො මල්ලි." මම සෝෆා එක පෙන්නුවා. එයා වාඩි වුණා. මමත් එයාට ගොඩක් ලගින් නැති වුණාට පේන මානෙන් වාඩි වුණා. මම දැක්කා එයා ජූස් එක බොන ගමන් මගේ දිහා හොරෙන් බලනවා. "ඉතින් මල්ලි, කියන්නකෝ විස්තර. අද වැඩ කොහොමද?" මම කතාව පටන් ගත්තා. "විශේෂයක් නෑ අක්කේ. ඔහේ ගියා. ගෙදර ආවම තමයි ඉතින් කම්මැලි. තනියමනේ." මේ වෙලාව තමයි මම එයාගේ හිත අවුස්සන්න තීරණය කරපු වෙලාව. "ඒකනේ මල්ලි, ඔය වයසට තනියම ඉන්න හොඳ නැහැ. ඇයි කෙල්ලෙක්වත් හොයාගන්නේ නැත්තේ?
ඔයා වගේ හැඩ කොල්ලෙක්ට කෙල්ලු පොලිමේයිනි. මම hina වෙලා කිව්වා. නුවන් ජූස් එක මේසෙන් තිද්දා. එයාගේ මූණේ තිබුණේ අමුතු හිනාවක්. කෙල්ලෝ හිටියට වැඩක් නෑ යක්කේ. මගේ හිතට හරියන කෙනෙක් නැහැ. අනික අද කාලේ පොඩි කෙල්ලෝ එක්ක පවුල් කන්න අමාරුයි. මම කැමති ටිකක් මේරු, තැන්පත්, ජීවිතේ ගැන දන්න අයට. එයා එහෙම කියනකොට මගේ හිත ඩිග් ගාලා ගැහුණා. එයා මේ කියන්නේ මම ගැනද? අපෝ, ඒ කියන්නේ ඔයා කැමති වයසක අයටද? මම විහිළුවට වගේ ඇහුවා. වයස නෙවෙයි යක්කේ වැදගත්, ගැල්ල කීම. අනික සමහර අය වයසට යන්න ලස්සනයි. පිරුණු ගතියක් තියෙනවා. නුවන් එහෙම කියන ගමන් මගේ දිහා බැලුවා. මට දැනුනේ මගේ ඇඟ ඇතුලෙන් රස්නයක් පිට වෙනවා වගේ. මේ කොල්ල මාව පුදුම කරනවා. මාත් නිකන් හිටියේ නැහැ. අනේ මන්ද මල්ලි ඔයාගේ කතා මට නම් දෙන් වයසයි. මගේ ලස්සනක් නැහැ. මම බොරුවට අහක බලාගත්තා. කවුද කියන්නේ? නුවන් එකපාරටම මගේ පැත්තට ටිකක් නැමිලා ඇහුවා. අක්ක දිහා බලාගෙන ඉන්න ඕනම පිරිමියෙක්ට පිස්සු හැදෙනවා. අක්කා ඒක දන්නේ නැහැ. ඒ වචන ටික මගේ කනට වැටුනේ මල් පිටි වගේ. මම හිත යටින් hina වුණා. මල්ලි, ඔයා මාව පිස්සෙක් කරන්නයි හදන්නේ. බොරු කියලා හොදේ. නෑ අක්කේ, ඇත්තමයි. අක්ක දන්නවද? මම සමහර දවස්වලට ජනේලෙන් බලාගෙන ඉන්නවා අක්ක වත්ත පහල මල්වලට වතුර දාන දිහා. හරිම ලස්සනයි. දෙයියනේ. එයා මා දිහා බලන් ඉඳලා. මට එකපාරටම මතක් වුණේ මම වතුර දාන්න ඇඳුණු ඇඳුම්. සමහර දාට මම අඳින්නේ හිරට හිටන ස්කිනි එකක්. එයා ඒවත් දෙකලා ඇති. මට ලැජ්ජ හිතුණා. හරි. දැන් නැතිමව වර්ණනා කළලා. අද රැට මොකද කරන්නේ? මම රැට කෑම හැදුවා. තනියම කන්න බෑ අප්පා. ඔයත් එනවද කන්න? මම ඇරෙයියුම් කළා. අක්ක කතා කළොත් මං එනවා. එයා කිව්වා. රෑ බෝ වුණා. එදා හොඳටම වහින දවසක්. අහස ගුගුරනවා. මම සාලේ ලයිට් එක නිවලා ටීවී එක විතරක් දාගත්තා. නුවන් ආවේ රෑ 8ට විතර. එයා නාලා අලුත් ටී-ෂර්ට් එකක් ඇඳගෙන හොඳට සුවඳ ගහලා ඇවිත් හිටියේ. අපි දැන් සෝෆා එකේ ඉඳගෙන කෑම කෑවා. වැස්සේ හින්දා සීතලක් තිබුණා. අපි බැලුවේ පරණ ආදර කතාවක්. ෆිල්ම් එකේ රොමැන්ටික් සීන් එකක් යනකොට මට දැනුණා නුවන් මගේ දිහා බලනවා කියලා. අක්කේ, එයා මිමිනුවා. ඇයි මල්ලි? මම එයා දිහා බැලුවා. කාමරේ අඳුරුයි. ටීවී එකේ එළියෙන් එයාගේ මූණ මට පේනවා. එයා ඉන්නේ මට ගොඩක් ළඟින්. අක්කට පාළු නැද්ද මෙහෙම තනියම ඉන්නකොට? බයක් දැනෙන්නේ නැද්ද? බයක් නෙවෙයි මල්ලි. මහා හිස් බවක් දැනෙන්නේ. මට හිතෙනවා මගේ ජීවිතේ අපරාධි කියලා. මට ආදරේ කරන්න කෙනෙක් හිටියේ නැහැ. මගේ ඇස්වලට කඳුළු ආවා. ඒක ඇත්තටම මට දැනෙන දුක. නුවන් හෙමින් එයාගේ අත මගේ අත උඩින් තිබ්බා. එයාගේ අත රස්නේ. ඒ ස්පර්ශය මගේ හිතේ තිබ්බ දුක හොදලා දැම්බ වගේ. අක්ක තනි නෑ. මම ඉන්නවනේ. එයා මගේ අත තදින් අල්ලගත්තා. මට අක්ක ගැන ලොකු ලෙංගතුකමක් තියෙනවා. ඒක අක්කට තේරෙන්නේ නැද්ද? මම ගැස්සිලා එයා දිහා බැලුවා. මල්ලි මොනවද මේ කියන්නේ? මම ඔයාට වඩා කොච්චර වෙඩිමල්ද? ඔයාට පිස්සුද? ආදරයට ආසාවට වයසක් නෑ අක්කේ. අක්ක ළඟ තියෙන ලස්සනට ඔය චූටි හිතට මම ආසයි. අක්කා දින විදියට, අක්කා hina වෙන විදියට මම ආසයි. මට ඕනේ අක්කගේ ඔය පාළු ජීවිතේ මකන්න. නුවන් එහෙම කියලා මගේ මූණට ලං වුණා. මට යාගේ හුස්ම වැදෙනවා. මගේ හදවත ඩග් ගාලා ගැහෙනවා. මම මොකද කරන්නේ? මම යාව නවත්තනවද? නෑ. මට ඕනේ නෑ යාව නවත්තන්න. මම අවුරුදු ගාණක් තිස්සේ හෙව්ව රැකවරණේ මේක නේද? එයා මගේ නිකටින් අල්ලලා මගේ මූණ උස්සලා බැලුවා. අක්ක කැමති නැද්ද මම අක්කගේ තනිය පාළුව මම මකනවට? ඒ වචනවල තිබුණේ අමුතුම බැඳීමක්. මම වචනයක්වත් කිව්වේ නෑ. මගේ ඇස්වලින් මම එයාට උත්තර දුන්නා. එළිය අකුණු ගහන සද්දට වඩා හයියෙන් මගේ හිත කෑ ගහලා කිව්වේ මට ඕනේ ඔයාව කියලා. එයා මගේ උරහිස වටේ අත දාලා මාව එයාගේ පපුවට තුරුළු කරගත්තා. මම පොඩි ළමෙක් වගේ ඒ උණුසුමට ගුලි වුණා. පිරිමි සුවඳ, මම ආසම කරන සුවඳ. මගේ හිත පාවෙලා යනෝ මට දැනුණා. අද රැට මම යන්නේ අක්කේ. එයා මගේ කනට කරලා හෙමින් කිව්වා. මම ගැස්සිලා එයා දිහා බැලුවා. ඒත් මල්ලි මිනිස්සු මොනව හිතයිද? කවුරු මොනව හිතුවම අපිට මොකද? අපි කාටවත් කරදරයක් නෑනේ. අපි දෙන්නම තනියම ඉන්න දෙන්නෙක්. අපිට අයිතියක් තියෙනවා අපිට ඕන විදියට ජීවත් වෙන්න. නුවන්ගේ වචන මට ලොකු හයියක් වුණා. ඇත්තනේ මමයි ලෝකෙ ගැන හිතලා මගේ සතුට දෙති කරගන්නේ. අපි එදා රෑ ගොඩක් වෙලා කතා කර කර හිටියා. එයා මගේ ඔළුව අත ගෑවා. මම එයාගේ උරහිසේ ඔළුව තියාගෙන හිටියා.
නමුත් අමුතුම ආකර්ෂණයක් කාන්දමක් අපි දෙන්න අතර තිබුණා. එයා මාව තදින් ලං කරගත්තා. මට දැනුණා යාගේ හදවත වේගෙන් ගැහෙනවා. අක්කේ අක්ක හරිම සුවඳයි. මම ලැජ්ජාවෙන් ඇම්බරුණා. බොරු කියන්න එපා මල්ලි. නෑ සිරාවටම. මම ආසම සුවඳක්. අක්ක ළඟ ඉන්නකොට මට වෙන මොකුත් ඕනේ නෑ. එදා රෑ එළි වෙනකම්ම අපි දෙන්නගේ ජීවිත කතාව ගැන කතා කළා. අපි ඒ සීමාව උඩ හිටගෙන ඒකේ රස වින්දා. ඒක සාමාන්‍ය සම්බන්ධයකට වඩා හාත්පසින්ම වෙනස්. ඒක කුතුහලය සහ තනිකම එකතු වුණු අමුතුම ගනුදෙනුවක්. පහුවද උදේ එයා යන්න ලෑස්ති වුණා. එයා යන්න කලින් මගේ දිහා බලලා සතුටු හිනාවක් දැම්මා. අක්කේ අද ඉදම් පාළු තියේද? උදව්වක් ඕන වුණොත් කියන්න. මම hina වුණා. මට ලැජ්ජාවක් සහ සතුටක් එකපාරටම ආවා. බලමුකෝ සමහර විට ෆෑන් එකක් හදන්න වෙයි. මම කිව්වා. එයා hina වෙලා ගියා. එයා යන දිහා බලන් හිටපු මට දැනුනේ අවුරුදු ගානකට පස්සේ මගේ ජීවිතේට වසන්ත කාලය ආවා වගේ. දැන් මට තනිකමක් නැහැ. මගේ තනිය මකන්න, මාව සතුටෙන් තියන්න අල්ලපු ගෙදර කොල්ලා ඉන්නවා. අපේ මේ කතාව කාටවත් තේරුම් ගන්න බැරි වෙයි. ඒත් කමක් නැහැ. මේක අපේ ජීවිතේ. ඉතින් යාළුවනේ, ඔයාලටත් මේ වගේ අත්දැකීම් තියෙනවද? තනිකම කියන්නේ මිනිස්සුන්ව අලුත් බෙදීම් මෙටිවන දෙයක්. මේ කතාව තාම ඉවර නැහැ.